සෙනසුරාදාවක් එනකම්ම තමයි බලාගෙන ඉන්නේ තියෙන වැඩ ටික කරගන්න. අද මම යන්න හදන්නේ යාළුවෙක්ගේ ගෙදරක. මොකටද දන්නවද? මගේ අත්‍යවශ්‍ය වැඩකුයි මගේ යාළුවෙක්ගේ තව අත්‍යවශ්‍ය වැඩකුයි කරගන්න තමයි. ඉතින් බස් එක එනකම් පාරට වෙලා හිටියා. එතකොටම බස් එකත් ආවා. බස් එකට නැගලා ජනේලයයිනේ ෂීට් එකකුත් අල්ලගෙන මං ඉතින් යන්න පිටත් වුණා. අද උදේම නාපු නිසා කොණ්ඩේ කඩාගෙන යන්න තමයි සිද්ධ වුනේ. කොහොම හරි කෝලම් කර කර ගිහිල්ලා අන්තිමට මට බහින තැන අමතක වෙලා එතන ඉඳන් ආය ආපස්සට ත්‍රිවිල් එකක එන්න වුණා. මම යන්නේ කැලණිය රේල්වේ ස්ටේෂන් එකට. කොහොම හරි මම ස්ටේෂන් එකත් පන්නලා තව බස් හෝල්ට් 3-4ක් එහයින් තමයි බැහැලා තියෙන්නේ. මතකයේ කියන එක අපි හැමෝටම අමතක වෙනවනේ නේද? මට නම් දැන් ගොඩාක් වයසයි. වයසට යනකොට තමයි මතකයේ අමතක වෙන්නේ. කොහොම හරි මං ආවා ස්ටේෂන් එකට. මං එනකොටත් මගේ යාළුවා ඇවිල්ලා හිටියේ. ඉතින් අපි දෙන්න කෝච්චියේ ගිහිල්ලා රාගම හන්දියෙන් තමයි බැස්සේ. මේ තියෙන්නේ රාගම ස්ටේෂන් එක. මං කිව්වනේ අපි යන්නේ යාළුවෙක්ගේ ගෙදර කියලා. ඉතින් එයා අපිව ගන්න එනකන් අපි දෙන්නට ඒ වෙලේ මාරම තිබහක් තිබුණා. ඉතින් අපි දෙන්න ගියා PNS එකට. ගිහිල්ලා එයා එනකන් මෙන්න මේ විදියට බලාගෙන හිටියේ නෑ. මයිලෝ එකකුත් විව්වා. පැය භාගයකට වැඩි ඇති අපි දෙන්න මෙතනට ඇවිල්ලා තව පොඩ්ඩෙන් PNS එකෙන් අපිව එළියට ඇදලා දානවා. පරක්කු වෙලා ඇවිල්ලා මදිවට පේනවනේ කරන නීති විරෝධී වැඩ. මේ විදිහට යාළුවාගේ ගෙදරට ගිහිල්ලා කාලා බීලා ඔන්න මං අර කිව්ව යාළුවාගේ අත්‍යවශ්‍ය වැඩේ කරන්න පටන් ගත්තා. ඔව් එයා ආවේ බයික් එක පුරුදු වෙන්න. කොහොම හරි එයාගේ වැඩේ පැය 2ක් විතර එක දිගට කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මගේ වැඩේ පටන් ගත්තා. පේනව නේද මගේ වැඩේට මෙයාලා දෙන සපෝට් එක. ෆෝන් එක අල්ලන්නේ එක්කෙනයි. එතකොට මගේ ස්ක්‍රිප්ට් එක අල්ලන්නේ එක්කෙනයි. එතකොට ඒව කැමරා කරන්න එක්කෙනයි. මේ තමයි ඉතින් යාළුවෝ. ඔහොම තමයි යාළුවෝ මට උදව් කරන්නේ. ඉතින් ඔය අත්‍යවශ්‍ය වැඩ ටික කරගන්න තමයි අපි අද යාළුවාගේ ගෙදර ආවේ. වැඩ සේරම කරාට පස්සේ අපිට මේ වගේ රසවත් පානයක් යාළුවාගේ ගෙදරින් හම්බුණා. මේකත් බීලා මේ පොඩ්ඩට පාටියට යන්න යාවත් ලස්සනට සරසලා අපි ආයෙ නැවත ගෙවල් වල බලා යන්න පිටත් වුණා. ඔන්න ඔය විදිහට තමයි සෙනසුරාදා දවස ගෙවුනේ. එහෙනම් ඉතින් අදට vlog එක මම මෙතනින් නවත්තනවා. අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.